ටාටා IPL 2020 තරඟාවලියේ ඊ රාත්‍රී පැවති. චෙන්නයි සුපර් කිංස් හා මුම්බයි ඉන්ඩියන්ස් අතර තරගයෙන් කඩලු 8ක අති විශිෂ්ට ජයක් චෙන්නයි සුපර් කිංස් සතු වෙද්දී චෙන්නයි සුපර් කිංස් මුල් තරඟ කිහිපයේම පරාජයට පත් වුණත් මේ වන විට වුන් ජයග්‍රාහී මාවතකට පිවිසෙන බවක් දක්නට ලැබෙනවා. ඒ අනුව දිනෙන් දින උණුසුම් වන IPL ලකුණු සටහනේ ඊ තරගයත් සමගම චෙන්නයි 6 වන ස්ථානය දක්වාත් පැතුම් නිසංක නියෝජනය කරන දිල්ලි 7 වන ස්ථානය දක්වාත් පහළ බැස තිබෙනවා. ඒ අතරම ඉෂාන් කමිදු හා දිල්ෂාන් මදුශංක නියෝජනය කරන සන්රයිසර්ස් තවමත් සුපිරි 4 දෙනා තුළ රැඳී සිටිනවා. මේ අතර එදා දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රොයල්ස් තරගයේ අතරතුර ඩේවිඩ් මිලර්ට කණ්ඩායම තුළ ස්ථානයක් හිමි නොවීම පිළිබඳව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ෂෝන් පොලොක් දැඩි ආందోලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. සාමාන්‍යයෙන් ටොප් ඔෆ් ඕස්ටම් පෙඩෙසට පන්දු යොමු කරාම ගොඩක් ක්‍රීඩකයන් කරන්නේ ඉස්සරහා කකුලට ඇවිත් පිද්දේ මැද වැද්ද ගන්න එක. නමුත් පැතුම් මේ පන්දුව තර්ඩ් මෑන් ක්‍රීඩකයා හරහා හතරේ පාර ලබා ගන්න. නැතිනම් ලෙග් සයිඩ් එකට එම පන්දුව යොමු කරනවා. එයා මේ විදිහට ක්‍රීඩා කරද්දී විශේෂයෙන්ම පැතුම් පිත්ත පාලනය කරන විදිහ නිසා එයාව දවා ගන්න ඉතාම අසීරුයි. අපි දැක්ක එයා ලෝක කුසලානදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ඉනිම. ඒ ඉනිම අති විශිෂ්ට ඉනිමක්. එයා ඉතාමත් හොඳට පිත්ත පාලනය කරනවා. වැරදි දිශාවෙන් පන්දුව එන සෑම මොහොතකම එයා ලෙග් සයිඩ් එක හරහා ඉතා හොඳින් ලකුණු ලබා ගන්නවා. පැතුම් ඉතා හොඳ පාලනයකින් නැතුව ක්‍රීඩා කරද්දී නිරායාසයෙන්ම ওই දේවල් සිදු වෙනවා. ඒ වගේ විශේෂත්වයක් තියෙන නිසායි දිල්ලි කණ්ඩායමේ එළියේ සිටින අනෙක් ආරම්භක පිටිකරුවන්ට බැරි ඔහුට අභියෝගයක් හරි එල්ල කිරීමට. දිල්ලි කණ්ඩායමට පිටිකරණයේදී විදේශ ක්‍රීඩකයන් අවශ්‍යයි. පන්දු යැවීමටත් විදේශ ක්‍රීඩකයන් අවශ්‍යයි. ස්ටොප්ස් තමයි ඔවුන්ගේ මැද පෙළ පාලනය කරන්නේ. ඉතින් අවාසනාවන්ත ලෙස පැතුම් කණ්ඩායමට එමත් සමග ඩේවිඩ් මිලර්ට දැන් එළියෙන් සිටීමට සිදු වෙනවා. යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.